අයියේ අපේ මේ ලස්සන දවසේ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒ මොකද්ද නංගි? මටත් ඔයාලට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඉස්සෙල්ලා වාගේක කියන්න. මට අයියව බඳින්න කලින් එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියානේ. අර තරින්දුනේ. ඔයා කිව්වේ අතින් විතරක් අල්ලලා තියනවා කියලා. ඔව්. හැබැයි එයා විතරක්ම නෙමෙයි. එයාත් එක්ක යාළු වෙලා ඉද්දි මට තව සාලිය කියලා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. ඉතින් ඒ දෙන්න විතරකුත් නෙවෙයි. තව මං ඒ දෙන්නත් එක්ක ඉද්දි තව සහන් කියලා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් මට හිටියා අයියේ. සිරාවට ඉතින් ඒ තුන් දෙනා ඇරුණාම අයියේ තව මට හිටියා මේ බෙස්ට් එක ජොනියා කියලා. ඒ බෙස්ට් නිසා මට සුළු වරදක් වෙලා බබෙක් ඉන්නේ. ඔයා ඉතින් කාත් එක්කවත් යාළු වෙලා නැති කිසිම කෙල්ලෙක්ගේ අතකින්වත් අල්ලලා නැති කුළුඳුල් කොල්ලෙක්නේ. මට මේක ඔයාලට කියා ගන්න බැරුව හිටියේ. සෝරි අයියේ. අම්මෝ දැන් තමයි නංගි මගේ ඇඟට ලේ ටිකක් ඉදුනේ. මාර සැනසීමක් මට තියෙන්නේ මේක ඇහුවහම. ඒ මොකද අයියේ? නෑ නංගි මේකයි. මම යාළු වෙලා ඉඳලා නැත්තේ කෙල්ලොත් එක්කනේ. හැබැයි මම කොල්ලොත් එක්ක යාළු වෙලා ඉඳලා තියෙනවා. මේ මට දැනුත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මොකක්? බබා එළියට එන්න බැටියෝ. දැන් අපිට ප්‍රශ්නයක් නෑ. හායි බබා. ගෑණිය මේ දැන් තෝ එළියට ඵල. මේ ඉන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්. ඉන්න පැටිය මං එනවා. Oh my god.